මේ අද දිනේ තුළම නැගුණු යම් ප්‍රශ්න කීපයකට පදනම් සහිත ප්‍රශ්න කීපයකට පමණක් පිළිතුරු දෙන්න අපේක්ෂා කරනවා. මූලිකවම අද මා ප්‍රධාන තේමාවක් දැක්කා. එකක් තමයි ත්‍රිකෝණාමලයේ සිද්ධිය. අනිත් එක තමයි පොදුවේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ තීන්දුව තීරණ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම් සභාවේ තීන්දුව තීරණ සම්බන්ධයෙන් සැකයක් ජනිත කිරීමට අසාධාරණ ලෙස පහර දීම. මා ඉස්සෙල්ලා පැහැදිලි කරන්නට ඕන සාමාන්‍යයෙන් ආණ්ඩුවක් දොස් අහන්නේ අධිකරණයට ඇගිලි පොවන්න යනවා කියලා. අපි අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරනවා. අපි අධිකරණයට ඇගිලි පොවන්න යන්නේ නැහැ. මා හිතන්නේ මේ සියලුම මෙතන නීතිඥ මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම දන්නවා අධිකරණ සේවා කොමිසම් සභාව කියලා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ආයතනයට බලපෑම් කිරීම ව්‍යවස්ථාව අනුවත් වරදක් බව කවුරුත් දන්නවා. ඒ වගේම මේ වන විට මේ සූරසේන අග්‍රවිනිශ්චයකාරතුමා පමණක් නෙමෙයි විනිශ්චයකාරුන් ඉවත් කර තිබෙන්නේ. මීට පෙරත් ඒ දේ සිදු වෙලා තිබෙනවා. ඒ ඉවත් කරලද සෑම විනිශ්චයකාරවරයාම වැඩ තහනම් කරලද සෑම විනිශ්චයකාරවරයාම ඔවුන්ට කරුණු දක්වන්න අවස්ථාවක් දීලා යුක්ති සහගත අවුඩි අල්ට්‍රාම් පාටේ ක්‍රමවේදය අනුව දෙපාර්ශ්වව කන් දීලා ගත්ත තීන්දුව තීරණ තියෙන්නේ. ඒකට වෙන කවුරුත් මොන හරි කියලා සැකයක් උපද්දවන්න හදනවා නම් එකම හේතුව විය හැක්කේ ඒ වැරදි කරලද මහේස්ත්‍රාත්වරුන් තමන්ලාට දීපු වැරදි තොරතුරු විය යුතුයි. උදාහරණයක් වශයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් කෙනෙකුට චාමර සම්පත් මන්ත්‍රීතුමා කතා කරා. ඒක රත්තරන් කිලෝ 6කට මොකක්ද උනේ කියලා හොයාගන්න බැරි හින්දා විමර්ශනයක් කළා වෙච්ච වැඩක්. ඒ වගේම පබ්ලික් ප්‍රොපර්ටි නඩුවක් ගත තීන්දුවක්. මට ඒ 20 දෙනා ගැනම එක එක කියන්න වාර්තා තියෙනවා. මොකද අපි ඔය කැදවල තියෙන නිසා. නමුත් ඒව මෙතන කියලා මම කාටවත් හිරිහැරයක් කරන්නේ නැහැ. මම එක දෙයක් කියන්නම් අධිකරණ සේවා කොමිසම් සභාව ගරු අග්‍ර විනිශ්චයකාරතුමා ඒ දේ නිවැරදිලවත් සාධාරණවත් යුක්ති සහගතවත් කළා තියෙනවා. මේ කම්ප්ලේන් කරන කවුරු හෝ වේවා ඒගොල්ලන්ට කිසිදු බාධාවක් නැහැ. අධිකරණ සේවා කොමිසම් සභාවේ ලේකම්ට අභියෝග කරලා අවශ්‍ය උසාවියකට නඩුකරයක් ගන්න. ඒ එක්කෙනෙක්වත් ගියේ නැහැ. ඒ එක්කෙනෙක්වත් යන්නේ නැතුව මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දාලා මඩ අවලාද ගහනවා ස්වාධීන අධිකරණ කොමිසම් සභාවකට. පුදුම වැඩේ කියන්නේ අප පිට එළියේ ඉන්න විත්තිකාරයෝයි සැකකාරයෝයි තමයි අධිකරණයට පහර දෙන්නේ. ඒකට මේ වරප්‍රසාද පාර්ලිමේන්තු වරප්‍රසාද මේගොල්ලෝ උල්ලංඝනය කරමින් ඒ දේ කරනවා. ගරු සභාපතිතුමනි අපි එතනින් එහාට ගියොත් මූලිකවම ගායන්ත මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා කිව්වා මේ ෆොටෝකොපි මැෂින් පිළිබඳ ප්‍රශ්නය. ඔව් ඒක අධිකරණයේ රට පුරාම තිබුණු දෙයක්. මේ වෙනකොට සර්කියුලර් එකක් ගහලා තියෙනවා. එහි ප්‍රොකියුමන්ට් ප්‍රොසීජර්ස් යටතේ එහෙමම හය කරගන්න. මොකද කොහොමත් අර ෆොටෝකොපි මැෂින් එකට ගෙවන ගාණින් ඒ හාර එක අයිතිකාරයක් කව කරගන්නවා. සහ ඔහුට කැඩුනහමත් ඔහු රිප්ලේස් කරනවා. දැන් ඒ අවසරේ දීලා තිනවා මම හිතන්නේ මහාධිකරණ විනිශ්චයකාරවරුත් එක්ක ඒක ක්‍රියාවට නගාවි. කොළ තාමත් යවන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන්මයි. ඒකට විතරක් කියලා වෙනවා. මම ඒක කරන්න හේතුනෙත් ওই දාන මැෂින් කැඩෙන විදිහට අම්පාරේ හැමතැනම අධිකරණ අමාත්‍යාංශය දුවා ගන්න වඩා අරක හොඳ හින්දා දැන් ඒ දේ සිද්ධ කරලා තිබෙනවා. ඊට අමතරව මම හිතන්නේ ගරු මන්ත්‍රීවරුවා කිව්වා මේ පැති දෙකනේ LPTA අධිකරණ පිහිටවන්නේ කියලා LPTA මේ ඒ තැන් දෙකේ ගැටලුවක් මතුවෙනවා. බලන්න අනිවාර්යෙන් බලන්න. නමුත් අධිකරණ පිහිටවන්න නම් අධිකරණ සේවා කොමිසම් සභාව තමයි තීන්දුව ගන්න ඕන. මං හිතනවා නීතිඥ සංගම් වලට දැනුම් දුන්නා නම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය මටත් ලියන්න මටත් එක දෙන්න පුළුවන් අධිකරණ සේවා කොමිසම් සභාවට. නැත්නම් කෙලින්ම JC එකටම ලියන්න පුළුවන්. එතනින් තීන්දුව කරොත් මේ වෙලාවට අධිකරණයක් අවශ්‍යයි කියලා අවශ්‍ය පහසුකම් දෙන්න කටයුතු කරන්න අපේ අමාත්‍යාංශය බැඳිලා ඉන්නවා. ඒ වගේම තව ප්‍රහාරයක් එල්ල වෙනවා. මොකද දැන් මානව හිමිකම් නඩු හෝල්සේල් විසි කරනවා. මොකද තොග පිටින් විසි කරනවා. මේක මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් කිව්වා. මානව හිමිකම් නඩු ඉස්සලම කරුණු තහවුරු කරන්න ඕන. පදනම් සහිත නඩුවක් තියෙනවා නම් විතරයි ඒක ලීව් ටු ප්‍රොසීඩ් දෙන්නේ. ඒක හැම නීතිඥවරයාම දන්නවා. ඉතින් පදනම් විරහිත නඩු වලට ඉඩ දෙන්නේ නැහැ කියලා ඒකට අධිකරණයට දෙහි කපන එක සුදුසු නැහැ කියලායි මම කියන්නේ. ඒ වගේම මා පැහැදිලි කරන්නට ඕන යම් ප්‍රමාණයකට අපිට පිළිගන්න වෙනවා අපේ ප්‍රාග්ධන වියදම් වල අඩුවීම. මේකට හේතු කාරණා කීපයක් තිබෙනවා. නොවැම්බර් සිට අපි මාර්තු 21 වෙනිදා වෙනකල් ආවේ අතුරු අයවැයකින්. එහිදී මුළු වර්ෂෙම දේවල් ප්ලෑන් කරන්නේ නැහැ. ඊට පස්සේ අපේ බජට් එක මාර්තු 21 ඇවිල්ලා සම්මත වුණාම අප්‍රේල් නිවාඩු මාසෙ එනවා. මැයි මාසෙන් පටන් ගත්තත් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස 5ක ප්‍රගතිය තමයි ඔබලගේ වාර්තාවල තියෙන්නේ සැප්තැම්බර් 30ට. මාස 5ක අවුරුද්දක නෙමෙයි. ඒ මාස 5ේදී 22%ක් තමයි අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් කළා තිබෙන්නේ. මම ඒක පිළිගන්නවා.
නමුත් ඉන් පසු මේකට කාරණා කීපයක් බලපානවා. එකක් තමයි තිබුණු කාර්ය මණ්ඩල හිඟයන්. ඒ වගේම තියෙන procurement guideline. මොකද කලින් ආණ්ඩුවල වංචා දූෂණ කරේම හැම procurement guideline එකක් මග ඇරලා ගිහිල්ලා. අපි එහෙම නෙමෙයි අපි හරි ක්‍රමවේදයට යනවා. ඒ ක්‍රමවේදයට යාමේදී එතනදි යම් පමා සිද්ධ වෙලා තියෙනවා. නෝ මට පැහැදිලිව කියන්න පුළුවන් මේ දෙසැම්බර් 31 වෙනකොට අපේ සියලුම දේවල් කළා ප්‍රාග්ධන වියදම් 70%වත් 75ක් ප්‍රමාණයකට ගෙනියන්න අපිට හැකියාව ලැබෙනවා. මොකද මේ බිල් පත්‍ර දැන් ගෙවීම පවතිනවා. අපි කියන එක ඇත්ත නැත්ත එන පාර බලන්නට පුළුවන්. ඒ වගේම ඒ දේ කිරීමේදී අපි දන්නවා අපි කිව්වා ගිය අවුරුද්දේ මම කතා කරා 6021ක් පුරප්පාඩු තිබුණා. දැන් 2000 ගණනක් අපි අරකට තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මේක පිටරට තව වේගවත්ව කටයුතු කරගෙන යන්න පුළුවන්. නඩුකාරතුමන්ලත් 50 දෙනෙක් අරගෙන තිබෙනවා. ඒ වගේම අලුතෙන් ගොඩනැගිලි හැදීමේදී මතක තියාගන්න 2022න් පස්සේ කිසිදු බිල්ඩිමක් හැදුවේ නැහැ. ඒව නවත්තලා තිබුණේ ආර්ථික ආපාතයෙන් ඉකොනොමික් ක්‍රයිසිස් එකෙන් පස්සේ. ඒ වගේම රික්‍රූට්මන්ට් ෆ්‍රීස් කරලා තිබුණේ. අපි ඒව නැව 2024 පටන් ගන්නකොට නැවතිච්ච රටක් ක්‍රියාත්මක කරන්න යනකොට ඒව මිල විචලනයන් වෙනවා. පරණ ගණන් වලට කොන්ත්‍රාත්කරුවෝ වැඩ කරන්නේ නැහැ. එතකොට ඒව නැවත කැබිනට් වලට දාලා මිල විචලනයන්ට අප්‍රූවල් ගන්න ඕන, සල්ලි වෙන් කරන්න ඕන. මේ සියලුම කාරණා කිරීමේදී තමයි මේ යම් පමාවක් ඇතිවලා තියෙන එක. පමාවක් නෙමේ, අත්‍යවශ්‍ය කාලයක් හැටියටයි අපි සලකන්නේ. ඒ වගේම පූගොඩ එම අධිකරණය දෙසැම්බර් මාස අවසන් කරන්න තිබුණ අලුත් අධිකරණය. නමුත් ඒ කරන්න වෙන්නේ බොහෝ වෙලාවට මාර්තු වන විට. ඒකටත් හේතුව ස්ටේට් ඉන්ජිනියරින් කෝපරේෂන් එක සමග තිබුණු නොයෙකුත් ගැටලු සහගත තත්ත්වයන් දැන් නිවැරදි කරලා තියෙනවා. ඒ වගේම මාතලේ සහ කන්තලේ උසාවි පිටවන්න අවශ්‍ය වැඩ කටයුතු ටික කරමින් යනවා. මනම්පිටිය, වාලච්චිනේ, පුත්තලම්, වාහරේ, පුත්තලම් නම් විවෘත කළා. වාකරේ, නිකවැරටිය දැන් ඒව සූදානම් වෙලා තියෙනවා විවෘත කරන්න. අපි මේ වසරේදී ඒව විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. පුත්තලම නම් විවෘත කළා. දැන් තවත් හේතුවක් තියෙනවා මුදල් ඉතුරු වෙන්න. මොකද අපි බලාපොරොත්තු වෙච්ච ලෙවල් වලට ප්‍රයිස් එස්කලේෂන් ගියේ නැහැ. එතකොටත් යම් මුදල් ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. අනිත් ගැටලුව මතුවෙන්නේ උසාවි වෙනත් තැන් වගේ නෙමෙයි. ඒවා රෙපෙයාර් කරන්න ඕනේ, හදන්න ඕනේ තියෙන උසාවියක් ක්‍රියාත්මක වෙද්දී. ඔවුන් ගොඩක් සද්ද. ගරු අමාත්‍යතුමනි, තව විනාඩි 2ක කාලයක් පමණයි ඔබතුමාට තියෙන්නේ. ඒවා එම කටයුතු කරන්න සමහර රාත්‍රියේත් කටයුතු කරන්න වෙනවා. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නඩුව සම්බන්ධයෙන් වියදම් ගැන කියනවා. ඔව්. අපේ රජයේ එන්න කලින් කොන්ත්‍රාත් අත්සන් කළා නීතිඥවරු අරගෙන දැන් අපි සිංගප්පූරුවෙත් එංගලන්තෙත් එක්ස්ප්‍රස් පර්ල් නඩුව වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. එතන එකඟතා පරිදි ඒකට අපි කැබිනට් අමාත්‍යාංශයේ මුදල් වෙන් කළා. ඒ මුදල් ගෙවීම කරනවා. නැත්නම් සිංගප්පූරුවේ සහ එංගලන්තයේ නඩුව අදාළ වුණොත් අපිට ලබා ගන්න තියෙන ලාභයක් ලබා ගන්න බැරි වෙනවා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වියදම් වාර්තාවක් මම පාර්ලිමේන්තුවේ නුදුරේම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෙලා නැහැ විනාඩි 2යි මට තියෙන මහත්තයෝ. අපි පස්සේ කතා කරමු. විනාඩි 2යි ඉතින් මම ඉවර කරන්න ඕන ටක් ගාලා. හරි. ඒ වගේම ගවර්න්මන්ට් ඇනලිස්ට් ඩිපාර්ට්මන්ට් එකේ රිපෝට් වල යම් පමාවක් තිබෙනවා. මම නැහැ කියන්නේ නැහැ. ඒකට හේතුව එහි කාර්ය මණ්ඩලයේ විශාල අඩුවක් තිබුණා. මේ වුණට අපි 16 දිනක් අලුතෙන් අරගෙන ඔවුන්ව බඳවා ගන්න කටයුතු කරනවා. ඒ වගේම තව 25 දිනක් කොන්ත්‍රාත් පදනම මත ගන්නවා. එතකොට ඒ පමාව මගහැර ගන්න අපිට හැකියාවක් ලැබෙනවා. ළමයි උසාවියට ට්‍රාන්ස්පෝර්ට් කිරීමේදී වැඩිහිටියන් සමග ට්‍රාන්ස්පෝර්ට් වල අවස්ථා අවුරුදු 10ක් 15ක් 20 30 තියෙනවා. දැන් ඒක විසඳ ගන්න ක්‍රමය තමයි නුවරෙන් පටන් ගත්තේ. නුවර වෙනම ළමයින්ට සාක්ෂි දෙන්න කාමරයක් හදලා තියෙනවා. ඒ වගේම ක්‍රිමිනල් ප්‍රොසීඩියර් කෝඩ් එකට ආපු සංශෝධනය හරහා දැන් ළමුන්ට ඔන්ලයින් ක්‍රමයට සාක්ෂි දෙන්න පුළුවන්. ඒතර මේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නේ බොහෝ දුරට විසඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අජිපෙර මන්ත්‍රීතුමනි කළුතර තිබෙනවා බිල්ඩින් දෙකක් ගොඩාක් දි รา පත් වෙලා ඒකත් ඉක්මනටම හදන්න පියවර ගන්න බව ඔබට කියන්නට ඕන. ඒ වගේම මා කිව්වා සෙක්ෂන් 9 සිවිල් ප්‍රොසීඩියර් කෝඩ් මම හිතනවා අජිත් පෙරේරා මන්ත්‍රීතුමාට අවස්ථා කීපයකදී පැහැදිලි කළා. මම මේ සම්පූර්ණම සංශෝධනය කරන්න කියපු සභා වාර්තාවක් ඇදෙව්වා. ඒක කියවලා බලනකොට සෙක්ෂන් 9 එක සංශෝධනය කරන්න කියලා තිබුණෙත් නැහැ. ඔබතුමා දන්නවා කවුද ඒක කරේ කියලා. මෙතන මම අර පාර්ලිමේන්තුවේ මුක්තිය පාවිච්චි කරලා කාටවත් බඩ ගහන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා කවුද ඒක කරේ මොන හේතුවටද කියලා. නමුත් ඒක වෙනස් කරන්න මම කමිටුව පත් ඔබතුමාගේ කාලය අවසానයි කරුම ඇමතිතුමනි. ඔව්. එහෙමනම් මම අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි. අනිවාර්යයෙන්ම අපි විපක්ෂයේ කියපු සාධනීය විවේචන වලට කන් දීලා ඉදිරියේදීත් ඔවුන් සමග සම්බන්ධ වෙමින් අධිකරණයේ කටයුතු ඉතා ප්‍රශස්ත මට්ටමින් කරගෙන යන්න අවශ්‍ය දේ කරනවා. මා එක ඉල්ලීමයි කරන්නේ ගෞරවයෙන් ස්වාධීන අධිකරණයට බලපෑම් කරන්න එපා. 21 වෙනිදා නොවැම්බර් වලට පෙරහුරු ඕනනම් වෙන කොහේ හරි කරන්න. බොහොම ස්තුතියි.